Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම අද වගේ කැම්පස් එකට යන vlog එකක් තමයි ඔයාලට ගෙනාවේ. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. මම ඉතින් ඔන්න තාම ඇඳේ ළමයි නැගිට මේ තියෙන මගේ වින්ඩෝ එකෙන් එළිය පේන විදිහ. ඊට පස්සේ ඉතින් මම මේස ගාවට ගිහලා පොත් ටික හදාගත්තා. එදා රෑ ගොඩාක් වැඩ තිබ්බ හින්දා ළමයි. මොකද මට හදන්න බැරි වුණා ඇත්තටම මේ පොත් ටික. ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන ඇඳුම් ටික හදන්න ආවා. යුනිෆෝම් එක තමයි මේ තියෙන්නේ අපේ. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය ගෑනු ළමයිගේ දේවල් දන්නවනේ. ඉතින් ඔන්න ඔය ගාන උලන ඒවා ටික තමයි ඔය තියෙන්නේ ඉතින්. ඔය ටික තමයි ඉතින් මම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම ලෑස්ති වෙලා ඔය මගේ වොච් එක හයි කරගත්ත ළමයි. ඒක මට මුල් කාලේ ඉඳන් ටිකක් අමාරුයි හයි කරගන්න තනියෙන්. ඊපස්සේ ඒක හදාගෙන කොහොම තමයි චූට්ටක් වෙලා යනවා ඒක හදාගන්න ඉතින්. දැන් හරි. ඊට පස්සේ මගේ උදාර පවුඩර් එක උලන්න ගත්තා. ඒක හරිම සුවඳයි. මේ තමයි ලිප් බාම් එක ළමයි ජැනට් එක. ඒක හරිම මට highly recommend කරන්න පුළුවන්. ඒක ගොඩාක් best. හොඳ රිසල්ට් එකක් තියෙනවා. මේ තමයි මගේ liquid lipstick එක Huda Beauty එකේ. ඔය දෙක තුන තමයි ඉතින් මම උලන්නේ. අනිවාර්යෙන් ගෑනු ළමයි මෙන්න මේක බෑග් එකේ දාගන්න. මොකද අපි එළියේ යද්දි අපිට ඕන වෙනවා සැනිටයිසර් එකක්. ඊට පස්සේ මම ඉතින් තාතිට කියලා දාගත්ත මාව හන්දියට. මං ඉතින් දැන් බස් එකක් එනකන් ඉන්නවා ළමයි. පාරට වෙලා ටිකක් වෙලාද ඉන්න වුණා. මොකද මට හැරෙන්න පරක් වුණා ළමයි. රෑ මම නිදාගද්දී පාඩම් කරලා මගේ තිබ්බ නෝට්ස් වගේක් පාඩම් කරා. අපිට මිඩ් එක්සෑම් එක ළඟයි දැන්. මගේ කටහඬ වලට පොඩ්ඩක් වෙනස් වගේ ඇහෙනවද? ඇත්තටම සෝරි. මොකද මම මේ දවස්වල චුට්ටක් අසනීපෙන් ඉන්නේ. ඒක ගණන් ගන්න එපා ළමයි. ඉතින් අද බලමු මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ළමයි මම බස් එකටත් නැග්ගාද කට්ටිය ටිකක් වැඩි. මට අයිනේ යන්න උනේ අනේ. කොහොම හරි මං ගම්පහට ඇවිල්ලා මගේ යාළුවෝ ටික එනකන් තමයි මේ වටපිට බල ඉන්නේ. මෙන්න මේ ගහ ගාවට යාලා ඉන්නේ. ඊට පස්සේ ඔන්න ආව යාළුවත්. අපි ඊට පස්සේ බස් හෝල්ට් එකට ගියා අනිත් යාළුවව ගන්න. මේ ඉන්නේ යා. ඊට පස්සේ තව එක්කෙනෙක් අඩුයි. එක්කෙනෙක්ට අද අසනීපයි ආද එන්නේ නැහැ කිව්ව හින්දා අපේ දුලා අක්කා එනකන් හිටියා අපි. ඔන්න එයත් දැන් ආවා. ඊට පස්සේ අපි බස් එකට නැගලා දැන් මේ යන්න තමයි හදන්නේ කැම්පස් එකට. කොමාරි කැම්පස් එක ගාවින් බැහැලා අපි මේ යනවා කතා කර කර. එක්කෙනෙක් ඉතින් ළමයි ඇත්තටම කෝල් එකේ. එයා ඉතින් දන්නවනේ එයා තමයි සෙට් එකේ මලා. ඊට පස්සේ අපි කැම්පස් එක ඇතුළටත් ආවා. දැන් මේ උඩට යන ගමන් ඉන්නේ. අද ළමයි මේ තියන්නේ අපි ෆින්ගර්ප්‍රින්ට් තියන්න ආවා. අස්සම් කරලා ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න ඕනේ. ඊපස්සේ අපි සේවයට වාර්තා කළා කියලා කියන්නත් එපා. ඊට පස්සේ උදේ පාන්දර කෑව ළමයි දන්නවනේ. කණේක තමයි. ඊට පස්සේ ගාතත් කියලා අපි අපේ සහතික වාගයක් තිබ්බ ලාළුවන්ගේ ඒ ටිකත් අරගෙන අපි කතා කර කර හිටියා ලෙක්චර්ස් පටන් ගන්නකම්. මේ අපේ සුගත් අපේ කැම්පස් එකේ ඉන්න ලෙක්චර් කෙනෙක්. ඇත්තටම ගොඩක් හොඳ සර් කෙනෙක්. ඒ ආසේ ළමයි මෙතන වෙනම එකක් අත්අල්ලගෙන පේනවනේ. ඉතින් අම්මේ පොරොන්දු වෙනවා ඒකක අයියෝ. එයාම hina වෙනවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි අද වැඩ ගොඩක් තිබ්බා ළමයි. රිවිෂන් තමයි කරන්න පටන් ගත්තේ. මොකද අපේ මිඩ් එක්සෑම් එක ළඟයි. ඉතින් අද දවසම රිවිෂන් තිබ්බේ අපිට. ඔහොම තමයි අද දවස ගත වෙන්නේ. මහන්සි ඇත්තටම. ඔන්නෝම තමයි අපි වැඩ කරන්නේ ළමයි කැම්පස් එකට ගිහිල්ලා. මේක මම කැම්පස් එක ඇතුලේ කරන පළවෙනි vlog එක මම හිතන්නේ. මම කලින් vlogs දාලා නැහැ කැම්පස් එකේදී. ඊට පස්සේ දවල්ට කන වෙලාවත් ආවා. අපි කන්න තමයි මේ හදන්නේ.
පැය ගානක් ළමයි අත මුදනවා. මේවානේ බත් එක ළමයි ලෙහන්නවා දෙන්නේ නැහැ. ඉස්කෝලවල වගේ තමයි. ඉතින් වෙනසක් නැහැ. ඊට ඉතින් කාලත් ඉවර වෙලා අපි ගියා තේ එකක් බොන්න ළමයි. තේ හදන්න ඉතින් මම තමයි ඉන්නේ. තේ හදන්න බෑ ළමයි රහට. මට තමයි තේ හදන්න පුළුවන්. ඊට පස්සේ තේ හදලා මඩම්ලට දීලා සීනි අඩුවෙන් ගාන්න හරි නෝනලා ටිකට අදලා දෙන්න. මෙයා තමයි සෙට් එකේ තේ හදන්නේ. මෙයා ළඟදිම තේ කඩයක් පටන් ගන්න ඒකට සපෝට් එක දෙන්න ඕනේ. මෙයා ළඟදිම තේ කඩයක් ලොකෝටම බිස්නස් එක දියුනේ. ලස්සන කෝපේ කාටද අපිට. ෆෝන් මම කරලා මේක වෙන්නේ. දැන් අපි මෙතන අස් කරන්නයි යන්නේ. මේ එදා මුලින්ස හරියට පීන්නේ. මේ හදපු තේ එක guys. ටෙස්ට් කරලා බලන්න ඔයාගේ රියැක්ෂන් එක කොහොමද? Wow! Oh, tasty! මේ ඉන්න ළමයි අපේ දුලාක්කා. එයා හරි ආසයි ඉතින් vlog වලට ඉන්න. එයාවත් මම ගත්තා. මට චුට්ටක් අසනීපේ හින්දා voice අවුල් ළමයි ගණන් ගන්න එපා. sorry. ඉතින් කොහොම හරි ඉතින් කැම්පස් ඉවර වෙන වෙලාවත් ආවා. දැන් අපි මේ කැම්පස් එක ඉවර වෙලා ගෙදර යන්න තමයි එන්නේ. මේ ඉන්නේ අපේ කට්ටිය. රෑ වුණා ළමයි හොඳටම. මම අසනීපේ හින්දා බෙහෙත් ගන්නත් ගියා එන ගමන්. ඉතින් බෙහෙතුත් අරන් තමයි යන්නේ. මොකද ඉතින් අසනීප වෙලා බෑනේ. කොහොම හරි ඉතින් හැමදේම මැනේජ් කරගන්න ඕනේ ඉතින් ගෑනු ළමෙක් වුණාම. ඒ හින්දා ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න. මම කියන්න මම තමයි ඔයාලගේ ආදරණීය රැබිට් ටීත් ආදරේ ගොඩාරියක්.